හෙලෝ ගයිස් ජිම් එකට ගිහින් හති දාගෙන වර්කවුට් එක කරලා ජිම් එකේ අයියට අනේ අයියේ අද කරන්න බෑ හුඟක් මහන්සි හෙටම කරනවා ඊටු ටික කියලා ගෙදර යන කට්ටියට තමයි මේ වීඩියෝ එක අද මං ගෙනාවේ. ඒකෙන්ද ඉවර වෙනකම් බලන්න. අපි බලමු මොකක්ද ඒකට හේතුව කියලා. අපිට අපේ වර්කවුට් එක කරගෙන යන්න අවශ්‍ය වෙන එනර්ජි එක අපි ලබා ගන්නේ කාබෝහයිඩ්‍රේට් වලින්. එතකොට ඔයාගේ වර්කවුට් එකට පැය දෙකකට කලින් හොඳ කම්ප්ලෙක්ස් කාබ්ස් තියෙන මීල් එකක් ගන්නවා. එතකොට අපේ ග්ලයිකෝජන් ලෙවල් එකත් වැඩි වෙනවා කම්ප්ලෙක්ස් කාබ්ස් ගත්තම. ඒ වගේම කම්ප්ලෙක්ස් කාබ්ස් අරගත්තම ඩයිජෙස්ට් වෙන්න ස්ලෝ වෙනවා. ඒ අදාළ ඒ කම්ප්ලෙක්ස් කාබ්ස් වල තියෙන ෆයිබර්ස් ප්‍රමාණය වැඩි නිසා. අනික අපි හොඳ කම්ප්ලෙක්ස් කාබ්ස් තියෙන මීල් එකක් ගත්තම අපේ එනර්ජි එකත් පැය දෙකත් හතරත් අතරවත් කාලයක්වත් තියෙනවා. එතකොට අපේ වර්කවුට් එකත් හොඳට කරගෙන යන්න පුළුවන්. අනික කම්ප්ලෙක්ස් කාබ්ස් වගේ දෙයක් ගත්තම අපේ බඩගින්න ඉක්මනට එන්නෙත් නැහැ. ජිම් එකට යන්න පැය දෙකකටවත් කලින් කම්ප්ලෙක්ස් කාබ්ස් තියෙන මීල් එකක් ගන්නවා. හරි. එතකොට දැන් වර්කවුට් එකක් කරන්න පැය දෙකකට කලින් මීල් එකක් ගන්න බැරි කට්ටියක් ඉන්නවනේ. එයාලට මොකද්ද කරන්න පුළුවන්? දැන් සමහර කට්ටිය ජොබ් එකට ගිහින් එන ගමන් කට්ටිය ඉන්නවා. ආයේ ඉස්කෝලේ යන ගමන් කට්ටිය ඉන්නවා. අර මම හුඟක් දැකලා තියෙනවා කට්ටිය ෂෝටිස් වගේ දෙයක් කාලා එහෙම තමයි ජිම් එකට එන්නේ. එතකොට ෂෝටිස් හදනකොට හුඟක් තෙල් ගන්නවා. ෆැට් එක මේ දාලා තමයි තෙල් දාලා තමයි ඒවා හදන්නේ. එතකොට ඒ ඔයාගේ ෆැට් එක ඇඟේ ඩයිජෙස්ට් වෙන්න හුඟක් වෙලා යනවා. ඒක නිසා කවදාවත් ෂෝටිස් වගේ දෙයක් කාලා ජිම් එකට යන්න එපා. එතකොට ගන්න ඕනේ අපි සිම්පල් කාබ්ස් වගේ දෙයක්. ඒවා ෆාස්ට් ඩයිජෙස්ට් වෙනවා. එතකොට අපේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එකත් ඉක්මනට වැඩි වෙනවා අපේ ඇඟේ තියෙන. එතකොට හොඳ එනර්ජි එකක් ලබා ගන්න පුළුවන්. සිම්පල් කාබ්ස් වර්ග ටිකක් මම ඔයාලට දාන්නම්. බනානා, හනි, white bread, white rice වගේ දේවල් අපිට simple carbs විදියට ඇඩ් කරගන්න පුළුවන්. ඒවා ජිම් එකට යන්න පැය භාගයකට නැත්නම් විනාඩි 45කට වගේ කලින් අනිවාර්යෙන් simple carbs වගේ දේවල් ගන්න. එහෙම නැත්නම් මම අර කලින් කිව්වා වගේ හොඳ පැය දෙකක කලින් හොඳ complex carbs තියෙන meal එකක් වගේ pre-workout meal එකට ඇඩ් කරගන්න ඕනේ. ඊළඟ එක තමයි protein. ප්‍රෝටීන් ගත්ති දැන් මසල් බිල්ඩින් කරන කෙනෙක් නම් එයාගේ බොඩි වේට් එක වගේ දෙගුණයක් ගන්න ඕනි ග්‍රෑම් වලින් ප්‍රෝටීන්. දැන් බොඩි වේට් එක කිලෝග්‍රෑම් 50යි නම් එයා ගන්න ඕනි ග්‍රෑම් 100ක්වත් ප්‍රෝටීන්. එතකොට ඔය ප්‍රෝටීන් ප්‍රමාණය දවස් ඇතුළත ගන්නවා නම් අවුලක් නැහැ. ප්‍රී-වර්කවුට් මීල් එකට ලොකුවටම යන්න අවශ්‍ය නැහැ. පුළුවන් නම් මේ ප්‍රෝටීනුත් ඒ අර දවසේ ප්‍රමාණයෙන් ඇඩ් කරගන්න ඕනේ ප්‍රී-වර්කවුට් මීල් එකට. එතකොට වාගේ මසල් බ්‍රේක් ඩවුන් වෙන එක එහෙම අඩු වෙනවා. ඒක නිසා ප්‍රෝටීනුත් අනිවාර්යෙන් ගන්න, කාබ්ස් ගන්නවා වගේම. ඔය ටික තමයි අද මට කියන්න තියෙන ඔයාලට. ඊළඟ වීඩියෝ එකෙන් මම අරන් එන්නම් පෝස්ට් වර්කවුට් මීල් එකකට ගන්න හොඳ මොනවද කියලා. මොන වගේ කෑමද, මොනවද ගන්න විදිය කියලා මම ඔයාලට වීඩියෝ එකක් කරන් එන්නම්. මේ වීඩියෝ එක හොඳයි නම් අද ඔයාලා මොනවා හරි ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මට මිස් වෙච්ච මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් මට ඒක කියන්න. මාත් කැමතියි අලුත් දෙයක් ඉගෙන ගන්න. එහෙනම් ඔයාලගේ වටිනා කාලය වෙන් කරලා මගේ වීඩියෝ එක බැලුවට thank you. අනිවාර්යෙන් වීඩියෝ හොඳයි නම් subscribe කරන්න, share කරන්න, like කරන්න, follow කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Bye.